සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. අද PSR Academy channel එකෙන් අරගෙන ඉන්නේ අපේ JavaScript video series එකේ ඊළඟ වීඩියෝ එක, අලුත්ම වීඩියෝ එක. මම මීට කලින් ඔයගලන්ට ගෙනාවා අපේ data structures section එකේ simple data structures ගැන overview එකක් සහ ඒ data structures ගැන සියලුම තොරතුරු. මේ වීඩියෝ එකේ මම අරගෙන එන්නේ data structures වල ඊළඟ කොටස. ඒ තමයි advanced data structures එහෙම නැත්නම් complex data structures. මේ advanced data structures යටතේ මම කරන්න යන පළවෙනිම data structure එක තමයි queue data structure එක. queue එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කිව්වොත් පොලිමක්. මේකෙදි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි array එකක් තමයි මේකෙදි maintain කරන්නේ. data structures main data structure එක විදිහට නැත්නම් primary data structure එක විදිහට array එකක් maintain කරන්නේ. මේකෙදි අපිට පුළුවන් array එකකට data දාන්න, data අයින් කරන්න. එතකොට සාමාන්‍යයෙන් queue එකකදී වෙන්නේ එහෙම නැත්නම් පොලිමකදී වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මුලින් එන කෙනා තමයි මුලින් එළියට යන්නේ. මුලින්ම queue එකට එන කෙනා තමයි මුලින්ම එළියට යන්නේ. මේකට අපි කියනවා first come first serve කියලා. එහෙම නැත්නම් first come first out කියලා. 5-4 කියලා කෙටියෙන් කියනවා. first in first out කියන එක තමයි 5-4 කියන එකේ අදහස. එතකොට මුලින්ම එන කෙනා මුලින්ම එළියට යනවා. මේ concept එක demonstrate කරන්න අපිට පුළුවන් queue එකක් හදන්න. සාමාන්‍යයෙන් මේ advanced data structures එකක්වත් අපිට native දකින්න හම්බෙන data structures නෙමෙයි JavaScript වල. කලින් අපි කරපු simple data structures ඔක්කොම JavaScript වල native එහෙම නැත්නම් inbuilt එන ඒවා. මේ complex data structures අපිට අපි සාමාන්‍යයෙන් class එකක් විදිහට ඒ data structures අපි හදා ගන්නවා මේ program එක ඇතුලේ. ඒතර මම කියලා දෙන්නම් මුලින්ම කොහොමද class එකක් declare කරගන්නේ කියලා. මට පුළුවන් class keyword එක use කරලා කියන්න මොකද්ද මම හදන class එක කියලා. මම හදනවා queue කියලා class එකක්. මේක තමයි මගේ queue data structure එක. ඊට පස්සේ මෙන්න මේ queue class එක ඇතුලේ මට පුළුවන් queue එක සම්බන්ධ සියලු දේවල් ටික mention කරලා හදාගන්න. ඊට පස්සේ මට පුළුවන් මේ data structure එක use කරලා මගේ මේ data structure manipulation එක කරන්න. මුලින්ම class එකක් ඇතුලේ අපිට class සම්බන්ධව වෙනම පාඩමක් තියෙනවා. අද පාඩම class නෙවෙයි. class සම්බන්ධ වෙනම පාඩමක් තියෙනවා. ඒකදී මම මේ මෙතනදී නොකියන අනිත් දේවල් ටික ඔක්කොම කියන්නම් මුලින් ඉඳන්ම. class එකක් ඇතුලේ අපිට constructor එකක් use කරන්න පුළුවන්. මේ constructor එක use කරන්නේ මොකක් හරි initiate කරන්න. මොකක්ද initiate කරන්නේ? මම කලින් කිව්වා අපි queue එකක් ඇතුලේ manipulate කරන්නේ එහෙම නැත්නම් handle කරන්නේ array එකක් කියලා. මට පුළුවන් උදාහරණයකට array කියලා ගන්න පුළුවන්, items කියලා ගන්න පුළුවන්. මම කියන්නම් items array. මෙන්න මෙහෙම අපිට array එකක් declare කරගන්න පුළුවන්. දැන් ඔයා class එකක ඉන්න නිසා අපි ඉන්නේ object එකක් ඇතුලේ. මේ හදන්නේ අපි object constructor එකක්. object එකක් ඇතුලේ එහෙම නැත්නම් class එකක් ඇතුලේ ඔයා variable එකක් declare කරනවා නම් ඒකදී අපි මෙන්න මේ this කියන keyword එක use කරනවා. එතන මේ variable එකක් මම declare කරේ මේ this එක ඇතුලේ. ඒ කියන්නේ මේ class එක ඇතුලේ. ඒක itself කියන එක තමයි මේක. එයා ඇතුලේ කියන එක තමයි මේ this keyword එකෙන් use කරන්නේ. එතකොට මේ this කියන keyword එකේදී this කියන්නේ object එකක්. ඒ object එකෙන් represent කරන්නේ මෙයාගේ parent object එක. parent object එක වෙන්නේ මේ class එක. එතකොට තමන්වම mention කර ගැනීමක් තමයි මේ this එක ඇතුලේදී වෙන්නේ. එතකොට මේ this එකේ අදහස මේ class එක ඇතුලේ කියන එක. එතකොට මේ class එක ඇතුලේ items කියලා array එකක් ඔන්න හදාගත්ත constructor එක ඇතුලේ. ඊළඟට මට පුළුවන් variables නම් මට ඕනේ items කියන එක විතරයි. මොකද මම එක array එකක් තමයි mention කරගන්නේ. ඊට පස්සේ පුළුවන් මට actions එහෙම නැත්නම් activities හඳුන්වලා දෙන්න. මොන හරි functions එහෙම නැත්නම් methods හඳුන්වලා දෙන්න මේ items කියන array එකට data දාන්න සහ data අයින් කරන්න. සහ තව මට ඕන නම් තව methods හදාගන්න පුළුවන්. දැන් මේකට data එකක් දානවා නම් queue එකකට අපි කව හරි දානවා නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ queue එකකට push කරනවට වඩා queue එකට enqueue කරනවා කියලා. ඒ නිසා මම enqueue කියලා method එකක් හදාගන්නම්. enqueue කරනවා නම් මොකක් හරි එකක් අපි කියන්න ඕන කාවද enqueue කරන්න කියලා. ඒ කියන්නේ ඒකට item එකක් එන්න ඕනේ. ඔන්න method එකක් මම declare කරගත්තා. item එක වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්න ඕන දේ item එකට. ඒ කියන්නේ this.items කියන array එකට push වෙන්න ඕනේ. array එකක් නම් අපි අලුතෙන් data එකක් දාන්නේ push. මේ අලුතෙන් එන එක්කෙනා add වෙන්න ඕනේ කොතෙන්ටද? queue එකේ අවසානෙට.
ඒකයි මම push කියන ෆන්ක්ෂන් එක යූස් කරන්නේ. push එකෙන් වෙන්නේ queue එකක නැත්නම් ෆන්ක්ෂන් එක array එකක අවසානට data එකක් add කරන එක. එතන මම දානවා this.items.push කවද push කරන්නේ? අර එවන item එක. හරි. මේකෙදි මට මේ enqueue එකේ මට කරගන්න ඕන දේ කරනවා. එතන මම enqueue කියන ෆන්ක්ෂන් එක යූස් කරලා කව හරි දැම්මොත් item එකක් mention කරොත් එයාව items array එකේ අගට add වෙනවා. ඊට පස්සේ අපි කෙනෙක්ව අයින් කරනවා නම් queue එකෙන් අපි ඒකට කියන්නේ dequeue කරනවා කියලා. මේ වචන මම සාමාන්‍යයෙන් මගේ ෆේවරිට් වචන ටිකක් මම දාන්නේ සහ ඒවට මීනින්ග් එකක් තියෙන නිසා ඒ නිසා ඔයගොල්ලොත් මීනින්ග්ෆුල් මොන හරි වචනයක් දාගන්න මේ මෙතඩ්ස් ඩික්ලෙයාර් කරනකොට. හරි dequeue එකේදී මට කවුද අයින් කරන්න කියලා කියන්න ඕනේ නැහැ. අපි දන්නවා queue එකකදී මුලින්ම අයින් වෙන්නේ ඉස්සරහින් ඉන්න කෙනා. ඒ කියන්නේ මුලින්ම ආපු කෙනා. ආපු පිළිවෙලට තමයි අයින් වෙලා යන්නේ. එතකොට දැන් array එකක් නම් array එකේ මුල් හරිය ආපු කට්ටිය කොහෙද ඉන්නේ? දකුණු පැත්තද වම් පැත්තද? ඒගොල්ලෝ ඉන්නේ වම් පැත්තේ. ඒ කියන්නේ වමේ ඉඳන් දකුණටනේ array එකට data push වෙන්නේ. එතකොට දකුණු පැත්තේ ඉන්නේ අවසානට ආපු එක්කෙනා. වම් පැත්තේ ඉන්නේ මුලින්ම ආපු කට්ටිය. එතකොට වම් පැත්තේ කෙරවලේම ඉන්නේ මුලින්ම ආපු කෙනා. එතකොට එයාව අයින් කරනවා නම් අපි දන්නවා අපි කලින් වීඩියෝ එකේදී array වලදී පාවිච්චි කරා array එකක මුලින් තියෙන elements අයින් කරන්න නම් shift කියලා method එකක්. ඔයගොල්ලන්ට මතක ඇති. එහෙනම් මට පුළුවන් dequeue එකේදී කරන්න මොකද්ද? ලේසියෙන්ම this.items.shift හරි මෙන්න මේ shift method එකෙන් කෙනෙක්ව අයින් කරනවා. කවද අයින් කරන්නේ? array එකේ මුලින්ම ඉන්න කෙනා. මේකෙදි කරන්නේ ඇත්තටම අයින් කරන එක විතරයි. මට පුළුවන් මේක ඇතුලේ දෙයක් return කරගන්න. return කරොත් මේ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් මේ activity එක සිද්ධ වෙනවා වගේම ඒකේ output එකත් return වෙනවා. කියන්නේ කවද output කරේ කවද අයින් කරේ කියන එකත් return කරගන්න පුළුවන්. හරි. මෙතනදී හිතන්න දැන් කවුරුත් නැත්තම් array එකේ. array එකේ කවුරුත් නැත්තම් ඔයා කොහොමද කවද shift කරවන්නේ? එතකොට shift වෙන්නේ නැහැ. empty array එකකට shift කරොත් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඊළඟට මේ data එකක් දාන එක නැති එක සහ data එකක් දාන එක සහ data එක අයින් කරන එක. මේ දෙකට අමතරව මට තව functions හදාගන්න පුළුවන්. උදාහරණයකට කවුද queue එකේ මුල ඉන්නේ කියලා බලා ගන්න. ඒකට මට ගන්න පුළුවන් front කියලා method එකක් උදාහරණයකට. front කියන method එක execute කරොත් මොකද්ද වෙන්නේ? items array එකේ this.items array එකේ first position එකේ ඉන්න එක්කෙනා, ඒ කියන්නේ 0th index එකේ ඉන්න එක්කෙනාව මොනවද කරන්න ඕනද? return කරන්න ඕන. හරි. ඔන්න front. ඊළඟට අපිට හදාගන්න පුළුවන් මේ array එක එහෙම නැත්නම් මේ queue එකේ data තියෙනවද නැද්ද කියලා අපි කියමු isempty. isempty කියලා method එකක් check කරලා බලන්න පුළුවන් මේ this.items array එකේ length එක බිඳුවද කියලා. length එක බිඳුව නම් ඒකෙදි return කරගන්න පුළුවන්. බිඳුව return කරොත් ඒ කියන්නේ මේ array එකේ මුකුත් data නැහැ කියන එක. right. අපිට පුළුවන් queue එක print කරගන්න. queue එක සම්පූර්ණයෙන් දැනට තියෙන queue එක සම්පූර්ණයෙන් print කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ print කියලා command එක declare කරලා දුන්නොත් කොහොමද අපි print කරගන්නේ? return කරන්නත් පුළුවන්. return කරලා අපිට ඒක console log එකක් ඇතුලේ ගහන්නත් පුළුවන්. නැත්නම් print එක ඇතුලේම console log එක දෙන්නත් පුළුවන්. එතකොට ආයේ එළියෙන් console log එකක් ගහන්න ඕනේ නැහැ. මට ඕනේ print එකෙන් console log එකක් ගහන්න විතරයි නම් මේ අවස්ථාවේ. මොකද්ද කරන්නේ? this.items items කියන array එක මට string එකක් විදියට convert කරගන්න ඕන මට use කරන්න පුළුවන් join එක. මේක අපි කරා. කොහොමද join කරගන්නේ? අපි use කරමු space එකක් එක්ක මෙන්න මෙහෙම නිකන් arrow එකක් වගේ එකක්. හරි. ඇයි මම වමට arrow එක දැම්මේ? මුලින් ඉන්න කට්ටිය ඉන්නේ වමේ නිසා. ඒතර වමේ ඉඳන් දකුණට තමයි array එක develop වෙන්නේ. එතකොට මුලින්ම ආපු කට්ටිය කියන්නේ ඊළඟට යන්න ඉන්න කට්ටිය ඉන්නේ වම් පැත්තේ. ඒ නිසා මම වම් පැත්තට arrow එක දැම්මා. හරි.
දැන් මේ DQ එකේදී මට චෙක් කරන්න පුළුවන් මේ මුලින්ම isempty කියන ෆන්ක්ෂන් එක. isempty කියන ෆන්ක්ෂන් එකේදී එයා years දෙනවනම් මෙන්න මේ පාර්ට් එක evaluate කරලා true දෙනවනම් ඒ කියන්නේ මේ if එක activate වෙනවා. එහෙම වුණොත් මට console log එකක් දාලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් return කරත් හරි. මොකද්ද? q is empty කියලා. එතකොට මේ මුකුත්ම නැති array එකකින් නිකන් shift වෙනවට වඩා හොඳයි. මට මේ වගේ මොකක් හරි error එකක් පෙන්වන්න පුළුවන් නම් මම DQ කරන්න හදනවා. නමුත් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මෙන්න තියෙනවා q එක empty. මේ වගේම front එකටත් මට මේකම දාගන්න පුළුවන්. front එකේදී item 0 කියලා ඉල්ලුවොත් එහෙම ඇත්තටම q එකේ කවුරුත් නැත්තම් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මට ඕනේ දෙයක් සිද්ධ වෙන්න. මොකද්ද? array එක empty නම් q is empty කියලා කියන්න ඕන. right. මම හිතන්නේ මේ ඇති functions අපිට ඕන තරම් functions හදාගන්න පුළුවන් මේක ඇතුලේ විවිධ කාරණාවලට. නමුත් අපි බලමු මේක වැඩ කරන විදිය පොඩ්ඩක්. හරි. මුලින්ම මට q එක declare කරගන්න ඕනේ. දැන් මේ class එක මට instance එකක් විදියට මගේ main program එක ඇතුලේ declare කරගන්න ඕනේ. ඒකට මම ගන්නම් const variable එකක් const අපි කියමු q කියලා. හරි. ඔන්න මම data structure එකක් හදාගන්නවා අර අපි හදාගත්ත class එකෙන්. මොකද්ද? q. ඒකට අපි new statement එකක් ගමු. right. දැන් මේ q එකේ තියෙන්නේ මෙන්න මේ class එකට අදාළ instance එකක්. මේ class එකේ copy එකක්. ඒ කියන්නේ එයා ඇතුලේ මෙන්න මේ functions මේ constructor එක ඇතුලේ හදාගත්ත variables ඒ ඔක්කොම තියෙනවා. එහෙනම් මට පුළුවන් q dot මෙන්න මේ simple q එකෙන් එන q dot කියලා අර ඕන function එකක් activate කරගන්න. උදාහරණයට මම කියන්නම් q dot enq. enq එකෙන් මම දානවා capital A කියලා. ඊට පස්සේ මට පුළුවන් q එක print කරගන්න. q.print print එක ඇතුලේ console log එක ආව නිසා අපිට ආපහු වෙන console log අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක run කරලා බැලුවොත් එහෙම A කියන එක කෙනාව දැන් return වෙනවා. මෙන්න මේකෙන්. sorry මේකෙන්. මේ A එකට දාන්න කලින් මම print එකක් දාගත්තොත් මෙන්න මෙහෙම. එතකොට මුකුත් නැතුව blank print වෙලා තමයි මට ඒක print වෙන්නේ. ඒ කියන්නේ මෙයාගෙන් blank print වෙලා ඒ කියන්නේ මුකුත් නැහැ q එකේ. ඔන්න මම enq එකෙන් A add කරා. ඊට පස්සේ print කරනකොට ඔන්න A ඉන්නවා. right. ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතනින් එහාට අපිට ඕනම ෆන්ක්ෂන් එකක් ටෙස්ට් කරගන්න පුළුවන් කියලා. මම තව දාන්නම් enq b සහ c. දැන් මම print කරගත්තොත් තුන් දෙනාම ඉන්නවා. මේ format එක අනුව. දැන් මේකෙන් dq කරොත් මොකද වෙන්නේ? මම dq කරන්නම් q.dq. කාවවත් මෙන්ෂන් කරන්න දෙයක් නැහැ. කොහොමත් අයින් වෙන්නේ මුලින් දාපු කෙනා. කවුද? A. ඒ වගේම මේ dq ෆන්ක්ෂන් එකෙන් එයාව return උත් වෙනවා. ඒ කියන්නේ ඔයා මේ dq ෆන්ක්ෂන් එක activate කරොත් ඔයාට ඒක return වෙනවා. කවද අයින් කරන්න කියලා. මම ආපහු print එකක් දාන්න dq එක පස්සෙනුත් ඔන්න දැන් execute කරාට පස්සේ කලින් තිබ්බ q එක මෙන්න දැන් තියෙන q එක. right. ඊළඟට අපිට පුළුවන් තව ඕනනම් අනිත් functions check කරලා බලන්න මොනවද තිබ්බේ අපි ළඟ front කියලා තිබුණා. දැන් මම front එක use කරොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මේක console log එකක් ඇතුලේ ගහන්න මොකද මේක ඇතුලේ return වුණා විතරයි. front එකේ console log use වෙන්නේ නැහැ. හරි මෙතනදී B එනවා. එයා තමයි front එකේ ඉන්නේ.
ඒ වගේම අපිට queue එකේ size එකත් ඕනනම් හදාගන්න පුළුවන්. මම මෙතන size හැදුවේ නැහැ. ඕනනම් තව ඔයගලන්ට එහෙම size function එකක් හදාගන්නත් පුළුවන්. උදාහරණයකට මෙන්න මේකම use කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඇත්තටම queue එකේ size එක. ඔයාට ඒක return කරන්න හදාගන්න පුළුවන් size කියලා. size කියන්නේ array එකේ length එක. එතකොට ඔයා මෙතනින් ගියොත් එම මෙන්න මේ වගේම console එක ඇතුළේ queue.size කියලා ඔයාට size එකත් බලා ගන්න පුළුවන්. programming වලදී විවිධ අවස්ථාවලදී මෙන්න මේ functions උපකාරී වෙනවා. මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් ඔයා queue එකක් හදාගන්නේ. class එකක් හදාගන්නවා. ඒ class එකේ base data structure එක වෙන්නේ primary data structure එකක්. මොකද්ද? array එකක්. ඒතර queue එකක් විදිහට ඔය array එකක් තමයි maintain කරන්නේ. array එකට සාමාන්‍යයෙන් by default එහෙම නැත්නම් inbuilt නැති functions ටිකක් අපි හදනවා class එක ඇතුලේ. ඊට පස්සේ ඒ class instance එකේ මේ තියෙන්නේ අපේ class instance එක. ඒ instance එකට පුළුවන් අපිට dot notation එකත් එක්ක අපි හදාගත්ත functions declare activate කරලා එකෙන් යමක් කරගන්න. අපි ඊළඟ data structure එකෙන් හම්බෙමු.